හයි ඉතින් අද වීඩියෝ එකෙන් මං ඔයාලත් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ජයපුරවල ගත කරපු දෙවැනි දවස. පළවෙනි දවසේ අපි ආග්‍රාවල ඉඳන් ජයපුරවලට ආවා. දෙවැනි දවස් තමයි අපි ජයපුරවල ඇවිද්දේ. ඉතින් අද දවසේ අපි ප්‍රධාන වශයෙන්ම ගියේ ජයපුරවල තියෙන බලකොටු බලන්න. ඒ වගේ විස්තර තමයි අද මේ වීඩියෝ එකෙන් මං ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් ජයපුරවල රාජපුත්තරුන්ගේ බලකොටු මේ වීඩියෝ එකේ. ඉතින් ජයපුරවල අපි නැවතිලා හිටපු හොටෙල් එකෙනුත් අපිට බ්‍රෙක්ෆාස්ට් එකයි ඩිනර් එකයි හම්බ වෙනවා. ඉතින් අපි මේ බ්‍රෙක්ෆාස්ට් අරගෙන තමයි පටන් ගත්තේ අපේ ගමන. කොහොම හරි මං ඔයාලත් එක්ක ඒ කෑම වීඩියෝ ටික වෙනම අපේ ෆේස්බුක් පේජ් එකේ ෂෙයා කරනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් මේ අපි යන්නේ ජයපුරවල පින්ක් සිටි එක ඇතුලෙන් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ජයපුරවල තියෙන තවත් සුවිශේෂී ස්ථානයක්. මේකට කියන්නේ හවා මහල් කියලා. මේක පිහිටලා තියෙන්නේ හරියට ක්‍රවුන් එකක් වගේ ලස්සන හැඩයකට. ඉතින් මෙතන ඉඳන් ගොඩාක් කට්ටිය ෆොටෝස් ගන්නවා. ඉතින් හවා මහල් ගැන මම වෙනම කතා කරන්නම්. අපි එතෙන්ට අද මේ යන ගමනේදී ෆොටෝ ගන්න නැවැත්තුවේ නැහැ. අපි එනකොට ඩ්‍රයිවර් ඇහුවා මෙතන නවත්තන්නද කියලා. ඒ වුණාට අපිට ගොඩාක් මහන්සි හින්දා අපි ඒ දවසේ හවා මහල් එක ස්කිප් කරා. අනිත් දවස් තමයි අපි හවා මහල් එකට ගියේ. ඇතුළට ගියේ නැහැ. උතන ඉඳන් ෆොටෝ ගත්ත විතරයි. එතකොට මම ඒකේ විස්තර කියන්නම්. ඉතින් මේ බලන්නකෝ මේ නගරේ හැම තැනකම මේ විදිහට රෝස පාටින් තමයි බිල්ඩින් පේන්ට් කරලා තියෙන්නේ. ඒකට එක හේතුවක් තියෙනවා. මට මතක නෑ අවුරුද්ද කොහොම හරි මේ පාලනය කරන්නේ අර රාජාවරුන්නේ. ඉතින් එක දවසක මේ රාජාවරුන් හම්බ වෙන්න බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමාරයා එන හින්දා ඒ රජතුමාගේ දේවියට අවශ්‍ය වෙලා තියෙනවා මේ නගරය රෝස පාටින් පාට කරන්න. අන්න ඒ විදිහට පාට කරලා ඒ පරම්පරාව ඊට පස්සේ පරම්පරාව මේ විදිහට දිගටම රෝස පාටින් මේ ගොඩනැගිලි පාට කරන්න පටන් ගත්තලු. ඒ හින්දාලු මේකට පින්ක් සිටි කියලා කියන්නේ. ඉතින් අපි මේ දිගටම යන්නේ අද සුවිශේෂී තැනක් බලන්න. ඔයාලට මතකද ජෝධා අක්බර් කතාවේ ආමේර්වල බලකොටු? අන්න ඒක බලන්න තමයි අපි මේ දැන් යන්නේ. අන්න එයාගේ වගේ. ඈ? එයාගේ වගේ. මෙච්චර දුර ඉඳන් හරි එකක බඳින්නේ එහෙමද? ඕ. ඉතින් අපේ හස්බන්ඩ් තිබ්බ ප්‍රශ්නේ තමයි මෙච්චර දුරින් ඇයි කසාදයක් කරගත්තේ කියලා ජෝදා. කොහොම හරි අපි දැන් මේ යන්නේ ආමේර් බලකොටුව ගාවින්. එතන තියෙනවා මේ වගේ අර ජල බාධක කියලා කියන්නේ අන්න ඒ වගේ තැනක්. හැබැයි මේ බාධකයේ මැද්දේ තව ඉදි කරලා තියෙනවා මේ ජල් මහල් එකක්. එතෙන්ට නම් යන්න මං හිතන්නේ විදිහක් තිබ්බේ නෑ අපිට. ඒ හින්දා අපි ඒක ස්කිප් කරා. කොහොම හරි ඔයාලා මෙහෙ එනවා නම් ආමේර්වල එනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ හරිය නවත්තලා ෆොටෝස් ගන්න. ඇත්තටම මම මාර විදිහට ඩිසපොයින්ට් වෙලා හිටියේ අපේ ඩ්‍රයිවර් ගැන. ඒ හින්දා මං එයාගෙන් ඒක අහන්න ගියේ නෑ. මොකද ඇත්තටම එයා අපිට ඕන විදිහට ඕන තැන්වලින් නවත්තලා ෆොටෝස් ගන්න එහෙම කිසිම හෙල්ප් එකක් දුන්නේ නැහැ. අපිම එයාව පෝස් කරලා ඒක කියන්න ඕන වෙලා තිබ්බේ. ඉතින් මට ඇත්තටම හරියම ඩිසපොයින්ට් වෙලා මං හරියම කියන්නේ මම හරියට එපා වෙලා හිටියේ එයාත් එක්ක ඩීල් කරන එක. ඉතින් මං එයාට කිව්වේ නෑ උතන නවත්තන්න ඕනේ ෆොටෝස් ගන්න කියලා. ඉතින් යන විදිහට යන් කියන මයින්ඩ් සෙට් එකේ තමයි මං හිටියේ. ඉතින් කොහොම හරි අපිව මේ විදිහට එක්කයි යන්නේ ආමේර් බලකොටුව බලන්න. ආමේර් බලකොටුවට යන මට මතක හැටියට පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි අර අලියෝ පිටේ යන්න තියෙන්නේ. අන්න ඒ පාර. අනිත් පාර තමයි මෙහෙම වාහන ගිහලා පාක් කරන්න පුළුවන් පාර. ඉතින් අපි මේ යන්නේ දැන් වාහනේ ගිහලා පාක් කරන්න පුළුවන් පාරේ. ඉතින් කොහොම හරි මේ හරියට ට්‍රැෆික් ඒ වගේම පාරවල් පොඩි. ඉතින් චූට්ටක් වෙලා යනවා මේ විදිහට ගාන්ට මිම්මට එතෙන්ට ය아가න්න. හරි ඉතින් අපි තැනට ආවා. ඔයාලට මේ පාර මතකද?
ජෝධා අක්බර් ෆිල්ම් එකේ අර රිතික් රෝෂන් අස්සයා පිටේ නැගලා එන්නේ. අන්න ඒ පාර තමයි මේ තියෙන්නේ. ඉතින් අපිට අස්සෝ නෑ. ඉතින් අපි පයින් යනවා මේ විදිහට. හැබැයි මේ හැම තැනකම එළු බෙටි තිබ්බ ළමයි බිම් බලයි යන්න ඕනේ. එළුවොත් ඉන්න එළු බෙටිත් තියෙනවා. මේ ආමේර් පෝට් එකට ගේට්ස් 3ක් තියෙනවා. එකක් තමයි ගණේෂ්, අනිත් එක රාම්, අනිත් එක ලක්ෂ්මන්. ඉතින් ඊට අමතරව මේ ආමේර් පෝට් එකේ ඉදි වෙලා තියෙන 16 වෙනි සියවසේ රාජා මාන්සින් කියන රජතුමාගේ කාලෙදි තමයි ඉදි වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් මේ හරියත් ඇති වෙන්න ඉන්නවා ගයිඩ්ලා. ඉතින් අපි යාලට නෝනෝ කිය මේ දිගටම යනවා බලකොටුව ඇතුළට. ඉතින් මෙතනින් අපි බලකොටුවට ඇතුල් වුණාට පස්සේ අපි හෙව්වා ටිකට් කවුන්ටර් එකක් තියෙනවද කියලා ළඟපාතක. අපිට එහෙම තැනක් ඇත්තටම හොයාගන්න පේන තැනක තිබ්බේ නැහැ. ඉතින් අපි ඒ හින්දා චුට්ටක් මේ හරිය ඇවිදලා බැලුවා. කොයි වගේද එතන තියෙන්නේ කියලා. මෙතන මොකක් හරි උත්සවයක් තියෙනවා. ඒකට රෙඩි වෙන ගමන් හිටියේ එතන කට්ටිය. ඉතින් ඔයාලට ඔය ඉස්සරහා තවත් ගේට්ටුවක් පේනව නේද? අන්න ඒකත් අපි අර කලින් ආවා වගේම තවත් දොරටුවක්. අපි ඇතුල් වුණේ අන්න අතන තියෙන කහපාට ගේට් එක. මේ විදිහට කෙලින්ම ඇවිදන් ගියාම තමයි අපිට ආමේර් බලකොටුවට ඇතුල් වෙන්න පුළුවන්. ඊට කලින් අපි මෙන්න මෙතෙන්ට ආවා. මෙතන හරිම ලස්සන view point එකක් තියෙනවා. ඉතින් ගොඩක් අය මෙතන හිටියේ නැහැ. හැබැයි ඔයාලට ලස්සන ෆොටෝස් ටිකක් මෙතන ඉඳන් කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතෙන්ට එන්න ගොඩක් කට්ටිය නැති ෆොටෝස් ටිකක් ඔයාලට ගන්න පුළුවන් මෙතන ඉඳන්. ඉතින් කොහොම හරි අපි ටිකට් එකකුත් අරගෙන ඔනෝයි තියෙන කහපාට දොරටුවක් අන්න ඒකෙන් ඇතුළට ආවා. ඉතින් ඒ දොරටුවෙන් උඩට ආවට පස්සේ අපිට මෙන්න මේ වගේ view එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ උඩ ඉඳලා. අග්‍රාවල අර රතු බලකොටුවේදී අපි මේ වගේම තැනකට ගියා ඔයාලට මතකද? අර මිනිස්සුන්ගේ නඩු අහන්න හදලා තියෙනවා කියලා කියපු තැන. අන්න ඒ වගේම තැනක් තමයි මේ තියෙන්නේ. ඒ විදිහටම තමයි අර මැද කණු ගොඩාක් පිහිටලා තියෙන විදිහට හදලා තියෙන තැනක් තමයි මේ ස්ථානය. ඉතින් මම මේ ස්ථානය ගැන ලොකුවට රිසර්ච් එකක් කරලා නෙමේ ගියේ. ඒ හින්දා මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් විස්තර ප්‍රමාණය ගොඩාක් අඩුයි. මම දැක්ක දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මෙතන ඔයාලට කියන්නේ මෙතන තොරතුරු දැනගන්න ඒගොල්ලෝ QR කෝඩ් එකක් ස්කෑන් කරලා ඔඩියෝ බුක් එකක් වගේ ෆැසිලිටිස් දීලා තිබ්බා. ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් ගයිඩ් කෙනෙක් හය කරලා එයාලගෙන් මේ තැන ගැන විස්තර දැනගන්න. ඊට අමතරව මෙතන මේ Hindu සම්ප්‍රදායන්ට අනුකූලව තියෙන කැටයන් තමයි ගොඩක් තියෙන්නේ. අර නෙළුම් මල, ඒ වගේම ඇතාගේ රූප, ඔය වගේ දේවල් කැටයන් විදියට මේක ඇතුලේ තිබ්බා. ඒත් එක්කම මෙතන ගොඩක් අය ෆ්‍රී ෂූට් කරනවා. ඉතින් අපිත් මෙන්න මෙතෙන්ට වෙලා ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් අපේ thumbnail එකට දැම්මෙත් මොන්න ඔතන ඉඳන් ගත්ත ෆොටෝස් එකක්. ඉතින් ඊට පස්සේ අපි දිගටම ගියේ ඇතුල් මාලිගාවට ඇතුල් වෙන්න. ඉතින් ඇතුල් මාලිගාව විස්තර බලමු. ඉතින් ඇතුල් මාලිගාව කියන්නේ මේ බලකොටුවේ හිටපු මහරජායි එයාගේ පවුලේ අයයි ජීවත් වෙච්ච තැන. ඉතින් මෙතන හරිම ලස්සන කැටයම් සිතුවම් දකින්න පුළුවන් වෙච්ච තැනක්. ඉතින් ඔයාලා බලන්නකෝ හරිම ලස්සනට පේන්ට් කරලා තියෙනවා. මේ බිත්තිවල මාරම ලස්සන පේන්ටින්ග්ස් තියෙනවා. අර මල් එහෙමනම් මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ වගේ තියෙන ලස්සන නිර්මාණ. ඉතින් මේ විදිහට අපි බලකොටුවේ ප්‍රධාන දොරටුවෙන්, ඒ කියන්නේ මාලිගාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට ආවා. දැන් අපි යන්නේ මේ මාලිගාවේ තියෙන මැද මිදුලට. ඉතින් මේ ආමේර් බලකොටුවේ නම් ගොඩාක් සෙනඟ හිටියා ඒ වෙලාවේ. ඉතින් අපිට පුළුවන් විදිහට අපි ඔයාලත් එක්ක මේ හැම දෙයක්ම මේ විදිහට ෂෙයා කරගන්නවා. ඉතින් මෙන්න මෙතන තමයි ඇතුල් මාලිගාවේ තියෙන ගාඩන් එක. ඒ ගාඩන් එක ගැනත් විස්තර අහන්න පුළුවන්. හැබැයි ඉතින් මං ඒ ගැන කියවලා ගියේ නැහැ. ඉතින් මං ඔයාලට ගාඩන් එක පෙන්නුවා ඉතින්. කොහොම හරි ඊට පස්සේ අපි යන්නේ ශේෂ් මහල් එකට. ශේෂ් මහල් කියලා කියන්නේ මේ මහල් එකේ බිත්ති සේරම කණ්ණාඩි වලින් අලංකාර කරලා තියෙනවා. ඒක මාරම ලස්සන තැනක්. ඒක නම් ඇත්තටම පුදුම ලස්සන නිර්මාණයක්. ඉතින් බලන්නකෝ ඒකේ ලස්සන මේ දිලිසෙන්නේ කණ්ණාඩි. ඔයාලා හිතනවද ඒක? මේක හරිම ලස්සන තැනක්. එතන ෆොටෝස් ගන්න නම්
මාරම හොඳ තැනක්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මෙහි ජයපුර වල ආමෙර් බලකොටුවට ආවොත් මේ ශේෂ් මහල් එක ගාවට ඇවිල්ලා එතන ඉඳන් ෆොටෝස් ගන්න අමතක කරන්න එපා. ඒ ෆොටෝස් ගන්න ගැලපෙන ඩ්‍රෙස් එකක් ඇඳන් එන්න අනිවාර්යෙන්. ඉතින් බලන්නකො මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ඒ මෝස්තර රටාවල ලස්සන මේ මෙතන පේනව නේද කණ්ණාඩිය වලට. ඒකෙන් අර එළිය හැම පේනවා හොඳට. ශේෂ් මහල් එක තිබ්බේ මැද්දේ වගේ. ඉතින් දෙපැත්තේ බිල්ඩින් දෙකක් තිබ්බා. ඒකෙන් එක බිල්ඩින් එකකට තමයි දැන් අපි යන්නේ. ඉතින් එතන ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ඉතින් මං හිතුවා ඒක ලොකුවට විශේෂයක් නැති තැනක් වෙන්න ඇති කියලා. කොහොම හරි මම මෙතන මේ කොරිඩෝ එකෙන් ඇතුළට ගියා. ඉතින් ඒක හරිම කරුවලයි. බලනකොට කවුරුත් එහෙම හිටියේ නෑ. ඒ හින්දා මං ඉතින් මෙහෙම රවුමක් කරගිලා ආපහු අනිත් පැත්ත හැරිලා ආවා. ඉතින් ඔන්න ඔහොමයි මං මේ බිල්ඩින් එක කවර් කරේ. කොහොම හරි මේ බිල්ඩින් එකේ පිටිපස්සේ තව මාලිගාවක් වගේ එකක් තියෙනවා. ඒක අපිට උඩට ගියාම පේනවා. ඉතින් ඊට පස්සේ ආවේ ශේෂ් මහල් එකෙන් අනිත් පැත්තේ තියෙන බිල්ඩින් එකට. ඉතින් ඒකෙත් අර වගේම කොරිඩෝ එකක් තියෙනවා. ඒ කොරිඩෝ එකේ තනින් තන උඩට යන්න පඩිපෙළ තියෙනවා. ඒ පඩිපෙළ නැග්ගාම අපිට පුළුවන් ෆස්ට් ෆ්ලෝර් එකට යන්න. ඒකේ තමයි අnder තියෙන එළිය බලන්න පුළුවන් කුටි, විවේක ගන්න පුළුවන් කුටි, ඔන්න ඔය වගේ දේවල් තියෙන්නේ එන්න ඒ ෆ්ලෝර් එකේ. ඉතින් අපි ඉස්සෙල්ලාම එතෙන්ට ගිහින් බලමු කොයි විදිහටද එතන තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ view එකක් තමයි මට දකින්න පුළුවන් උනේ. මට කලින් කියන්න බැරි වුණා ඔයාලට ශේෂ් මහල් එකේ විශේෂත්වය. ඒගොල්ලෝ මේ ශේෂ් මහල් එක ඒ ටෙක්නික් එක පාවිච්චි කරලා තියෙන්නේ වින්ටර් එකේදී උණුසුම පවත්වා ගන්න. ඒ කියන්නේ අර වින්ටර් සීසන් එකේදී අර දොරවල් වහලා ඇතුලේ පහන් දැල්ලුවට පස්සේ එයා අර තියෙන කණ්ණාඩි වලින් ඒ ආලෝකය උරාගෙන ඒ ආලෝකය ඒ කියන්නේ තාපය පිට කරලා ඒ කාමරයේ උෂ්ණත්වය පවත්වාගෙන යනවා. ඉතින් ඒ විදිහට උෂ්ණත්වය පවත්ව ගන්න තමයි එයාලා කණ්ණාඩි හයි කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ලස්සනට පල්ලෙහා පේනවා. ඔයාලට අර මං කලින් කිව්වේ මාලිගාවක් වගේ එකක් තියෙනවා කියලා. අර ওই මැද තියෙන ශේෂ් මහල් එක එහා පැත්තේ තියෙන්නේ අර අපි කලින් ගිය කොරිඩෝ එක වගේ එක. ඊට පස්සේ එහා පැත්තේ තියෙන්නේ මාලිගාව. ඊට පස්සේ මැද්දේ තියෙනවා ලස්සන උද්‍යානය අපි පහු කරගෙන ආපු. ඉතින් මේ ෆ්ලෝර් එකේ අපි මේ හිටන් ඉන්න දැනට පිටිපස්සෙන් තියෙන්නේ අර විවේක ගන්න පුළුවන් කුටියක් වගේ එකක් මේ තියෙන්නේ. ඒකේ ලස්සනට චිත්‍ර තියෙනවා, මෝස්තර තියෙනවා, ලස්සන පාට පාවිච්චි කරලා කරපු ලස්සන නිර්මාණයක්. ඉතින් මම ගොඩාක් දේවල් මේ බලකොටුව ගැන කියවලා ආපු නැති හින්දා මට ඔයාලට ෂෙයා කරගන්න පුළුවන් වෙන්නේ මම දකින දේවල්. ඉතින් මම ඒව දේවල් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මේ වගේ කොරිඩෝ එකක් මැද්දෙන් ඇවිදන් ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ නැරඹුම් මැදිරියකට එන්න පුළුවන්. මෙන්න මේක ඇතුළට ගිහින් එළිය බැලුවට පස්සේ අපිට ලස්සන වේව එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ගෘහ නිර්මාණ ශිල්පය මේ වයිබ් එක දකිනකොට මොනවා හරි දෙයක් මතක් වෙනවද? මේ දවස්වල ශනත්‍රිකේ දිනේෂ්ගේ ප්‍රී වෙඩින් ෂූට් එක මං හිතන්නේ ප්‍රී ෂූට් එකනේ. අන්න ඒකේ වීඩියෝස් වයිරල් යන්නේ. අන්න ඒව ටික දැක්කහම මට හිතෙන්නේ එයාලා ජයපුර වල තමයි ප්‍රී ෂූට් එක කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි බලාගෙන ඉන්නවා ශනුද්‍රිගේ දෙවනි වීඩියෝ එක එනකම්. පළවෙනි වීඩියෝ එක පබ්ලිෂ් කරලා තිබ්බ ඊයේ. ඉතින් දෙවනි වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් එයා ඇත්තටම ප්‍රී ෂූට් එක කරේ ජයපුර වල කොහෙද කියලා. ඉතින් ඔයාලා දැක්ක නේද එතන තිබ්බ ලේක් ගාඩන් එකත්. ඉතින් ඊට පස්සේ අපි තවත් නැරඹුම් මැදිරියකට තමයි ගියේ. මෙතන ඉඳන් ඈතින් පේනවා ලස්සනට පෝට් එකක්. ඒක මොන පෝට් එකද කියලා මට හරියටම කියන්න අමාරුයි. කොහොම හරි මෙන්න මෙතන ඉඳන් ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තව දුරටත් මේ බලකොටුවේ ඇතුළට ඇවිදගෙන ගියා. මේ පඩි පෙළවල් වල පඩි හරි පටුයි. ඉතින් හරි අමාරුයි බහින්න. ඉතින් කැමරාවත් අරගෙන පොඩ්ඩක් ඉතින් හෙමින් බැහැගත්තා. අපේ හස්බන්ඩ්ටත් හරි අමාරුයි මොකද එයා උස හින්දා අර මේ වගේ වදින එයාගේ ඔළුව. ඉතින් එයා හැමතැනින්ම නැමිලා තමයි යන්නේ.
ඉතින් මේ විදිහට ගියාට පස්සේ අපිට හම්බ වෙනවා තව ලස්සන නැරඹුම් කුටියක්. ඉතින් මෙතන අපේ මල්ලි ෆොටෝස් වගේක් ගත්තා. එතනත් හරිම ලස්සනයි. ලස්සන විදිහට උඩ කැටයම් කරලා තියෙනවා. ඈත ලස්සනට පේන view එකක් තියෙන කුටියක් තමයි මේක. ඉතින් මේ බලකොටුවේ උඩට පල්ලෙහාට යන්න අර සෝපානයක් තිබිලා තියෙනවා ලණුවරින් ක්‍රියාත්මක වෙන. හැබැයි මට ඒකේ වීඩියෝ ක්ලිප් එක දාපු තැනක් හොයාගන්න නැහැ. ඉතින් ඒකට සමා වෙන්න ඕනේ. ඉතින් මේ එක්සිට් එක. එක්සිට් එකේ තියෙන්නේ මේ වගේ කොරිඩෝ එකක්. මෙතනත් ලස්සන කැටයම් තියෙන. ඒ වගේම සිවිලිමේ ආයෙත් අර දර්පණ වලින් ඒ කියන්නේ කණ්ණාඩි වලින් අලංකාර කරලා තියෙනවා. ඉතින් මෙතන මේ විදිහට හරිම සියුම් කැටයම් තමයි අපිට දකින්න හම්බුනේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් වුණා ආමේරවල බලකොටුවත් කවර් කරගන්න. ඉතින් ආමේරවල මේ බලකොටුවේ තමයි ජෝධා අක්බර් ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නේ. ඒකට පාවිච්චි කරපු අර ජෝධා අර කුස්සිය උයන්න පාවිච්චි කරපු අර ලොකු ඇතිලි දෙකක් තිබ්බේ. අයිශ්වර්යා රායි අර මේ හොදි හැඳි ගානා වගේ කර හිටියේ. අන්න ඒ දේවලුත් අපිට මෙතන බලා ගන්න පුළුවන් වුණා. ආමේර් බලකොටුවෙන් පස්සේ අපි තවත් බලකොටුවකට ගියා. මේක අපේ අයිටනරි එකේ තිබ්බ එකක් නෙමේ. අපි රික්වෙස්ට් කරලා තිබ්බා අපිට නාර්ගහ බලකොටුව බලන්න යන්න ඕනේ කියලා. හැබැයි ඉතින් අපේ ඩ්‍රයිවර් කොච්චර හොඳද කියනවනම් අපිව ගෙනත් බැස්සුවේ වෙනත් බලකොටුවකට. එයාලට ඇත්තටම උවමනාවක් තිබ්බේ නෑ අපිට ඕන තැන් පෙන්වන්න. එයාලට ඕනකම තිබ්බේ ආහා මෙන්න මෙහෙන් තියෙනවා මෙන්න මෙහෙන් තියෙනවා කියලා මොනවා හරි දේවල් ටිකක් පෙන්නලා එයාලගේ සල්ලි ටික ගන්න තමයි. ඉතින් අපේ ටුවර් පැකේජ් එක කරපු එක්කෙනා ගැන මං ආයෙමත් කියන්නේ එයාලව මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයාලට කොයිම වෙලාවකවත් එයාලා කිසිම වගකීමකින් අපිට හෙල්ප් කරේ නෑ මේ ටුවර් එක සක්සස් කරගන්න. ඉතින් ඒක තමයි මං කොයිම වෙලාවකත් ගිය කාත් එක්කද කියලා කියන්නේ නැත්තේ. ඉතින් මේ විදිහට අපි මේ ජහන්ගීර් කියන බලකොටුව ඇතුළට ඇතුල් වුණා. මං ඒකේ නම හරියට කියනවා ඇති කියලා මං හිතනවා. මං වැරදි නම් මං කොහෙන් හරි දාන්නම් නම. ඉතින් අපි යන් ඉස්සරහට මොනවද මේකේ තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේ බලකොටුව ඉදිවෙන්නේ ප්‍රධාන වශයෙන්ම යුද කාරණා සඳහා සවාජී ජායිසිං දෙවනි රජතුමා මහරාජා කෙනෙක්. එයා තමයි මේ බලකොටුව ඉදි කරලා තියෙන්නේ. එයා ජහන්ගීර් රජතුමාගේ කාලේ අක්බර්ගේ කාලේ ඒගොල්ලන්ගේ රාජ සභාවල හිටපු මහරාජා කෙනෙක් විදියට තමයි සලකන්නේ. ඉතින් මේ බලකොටුව විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ලෝකයේ දැනට තියෙන ලොකුම කාලතුවක්කුව පිහිටලා තියෙන්නේ මෙන්න මේ බලකොටුව ඇතුළේ. ඉතින් අපි ඒක බලන්න තමයි විශේෂයෙන්ම මේ බලකොටුවේ මේ යන්නේ. බලකොටුවට ඇතුල් වෙලා මේ විදියට ඉස්සරහට එනකොට මෙන්න මෙතන තියෙනවා මියුසියම් එකක් වගේ තැනක්. ඒක අර මොනවද ඒවට කියන්නේ අර ලස්සන කලාත්මක නිර්මාණ කරලා තියෙන මියුසියම් එකක්. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියේ එන්නේ ඒක පැත්තට. ඉතින් ඔය ආරට ඉස්සරහා තියෙන පාරේ අර උඩහට යන්න හැරෙන්න තියෙන අන්නේ ඒ පාර තමයි ඒකට යන්න ඕනේ. අපි ඉතින් ඉස්සෙල්ලාම එතෙන්ට ගිහින් බලමු ඒකේ තියෙන්නේ මොනවද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් කාලතුවක්කුව බලන්න යන්න. ඉතින් මේ වෙනකොට මට හොඳටම හැති. මොකද මේ පාර ගොඩක් දුර ඇවිදන් එනවා. වලට චූට්ටක් වගේ වුණාට ඉතින් ගොඩක් දුර ඇවිදන් එන්න ඕනේ. අනික දවල් 12ට 11ට විතර හොඳම රස්නේ આવුවක් තිබ්බේ වෙලාවේ. ඉතින් සෑහෙන මහන්සියෙන් තමයි මම මේක නගින්නේ. ඒක තමයි මේ හිමින් වලට මේ වීඩියෝ එක පේන්නේ. කොහොම හරි මෙන්න මෙතන තියෙනවා අරුම පුදුම පහනක්. ඒක කළුගල් පතුරු වලින් තමයි හදලා තියෙන. ඒක පහනක්ද නැත්නම් අර වතුර එකතු වෙන තියලා තියෙන එකද දන්නේ නැහැ. කොහොම හරි මෙන්න මේ වගේ නිර්මාණයක් තිබ්බා. මේක නම් මේ දවස්වල හදපු එකක් නෙමෙයි මේ ළඟදී හදලා තියෙන එකක් කියලා හොඳටම බැලුවාම පේනවා. මේ ඉතින් කොහොම හරි මම මේ විදිහට මේකේ view එක මේ විදිහට කැමරාවෙන් අරගත්තා. ඉතින් මං එතන හිටපු මනුස්සයගෙන් මොකක්ද කියලා එහෙම අහන්න ගියේ නැහැ. ඒ වුණාට ඉතින් ඒක බැලුවා. කොහොම හරි අපි මේක ඇතුළට ගියා. ඒක ඇතුළට යනකොට තමයි අපිට තේරුනේ ඒකේ තියෙන්නේ අර නිකන් මේ දවස්වල හදලා තියෙන නිර්මාණ කියලා. ඒ කියන්නේ ගොඩාක් පැරණි නිර්මාණ නෙමෙයි කියලා.
ඊපස්සේ ඉතින් පොඩ්ඩක් එකේ රවුමක් ගහලා ආපහු පල්ලෙහාට බැස්සා. අපි දැන් මේ යන්නේ කෙලින්ම අර ලෝකේ ලොකුම කාලතුවක්කුව බලන්න. දැන් කීයද නෝ? 11 ඊටද යන්නේ? නෑ කැනන් එක බෑ. ආයෙ එන්නේ කොහොමද? මේ එළිය නෙමෙයි. වාහනේ තියෙන්නේ. ගෙනත් පහක් කරපුවා. තරනේ? ඈ? එතන? ආන ඉතින් යා උඩට යන්න තියෙනවා. අයියා. අර කට්ටිය යන්නේ. වතුර එකක් ගන්න දැනක් තිබ්බේ නෑනේ. ජන්තර් මන්තරට ගිහිල්ලා බස්සාරකට ගිහිල්ලා යන්න හොටෙල් එකට. ආ. ඉවරයිද? ඔව් ඒකට දවස් ඉවරයි. තව දෙකයි උතර තියෙන්නේ. දැන් මේකෙන් පස්සේ ලන්ච් එක අරගෙන ජන්තර් මන්තර ගිහිල්ලා බස්සාරකට ගිහිල්ලා ගෙදර මේ හොටෙල් එකට. බස්සාරේ කියන්නේ shopping කරන තැන. මේවා හලෝ මොනික කිසි ඕන ගමන්නේ නැහැ ලංකාවේ කරනවා මේවා හරි කරලා මේවා ටුවරිසම් කියන බොරුවක් ඉන්නේ ටුවරිසම් තියෙන ලංකාවේ මිනිස්සුන්ගේ සම්බදිවට ගිහිල්ලා කරනවා බුද්ධ ආගම අර මොෝඩි ඇරින්න බුද්ධ ආගමට ආදරයට ඒවා සංරක්ෂණය කරනවා නෙවෙයි ලංකාවේ මිනිස්සුන් දන්න ටුවරිසම් කරගන්න පුළුවන් ලංකාවේ මිනිස්සු බෞද්ධයෝ ටික ඒ දඹදිව පැත්තට සෙට් කරගත්තා නේ ඒ පැත්ත ඇති ටුවරිසම් මේ පැත්තට එනවනේ මේ මෙහෙට එනවනේ ලෝකෙ හැමෝම එනවා ඉන්නෝ තායිලන්ඩ් නැට්ටි ඒවා මේ මොනවද ඉතින් අපේ හස්බන්ඩ් ඒ විදිහට ඉන්දියාවේ සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත කරුණු අපිට ඉතාමත් පැහැදිලිව අවබෝධ කර ගැනීම සඳහා දේශනයක් ඉදිරිපත් කරා. ඉතින් ඊට පස්සේ අපි කොහොම හරි කෙමින් ලං වුණේ අර ලෝකේ ලොකුම කාලතුවක්කුව තියෙන තැනට. ඉතින් මගේ වාසනාවට මෙතන තිබ්බා කඩයක්. ඉතින් ඒ කඩේ තිබ්බා සීත කරපු වතුර බෝතල්. මට අවශ්‍ය වෙලා තිබ්බ දෙයක් තමයි වතුර. සීත කෙසේ වෙතත් මොකක් හරි වතුර තමයි ඇත්තටම ඕන වෙලා තිබ්බේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කරේ වතුර අරගත්ත එක. ඊට පස්සේ තමයි අර කාලතුවක්කුව බලන්න ගියේ. ඉතින් මෙතනින් අපේ ටිකට් චෙක් කරා. එයාලා ඕනද කියලා ඇහුවා. ඒ ගයිඩ් කෙනෙක් අපි එපා කිව්වා. ඊට පස්සේ මෙන්න මේ අපි යන්නේ කාලතුවක්කුව බලනවා. ඉස්සරහින් තියෙන කාලතුවක්කුව. ඔයාලට පේනවද? ඉතින් ඒගොල්ලෝ අර වහලයක් ගහලා ඒ කාලතුවක්කුව පරිස්සම් කරනවා. ඔන්න ඕක බලන්න තමයි ඉතින් අපි නැගගෙන ආවේ. බලන්නකෝ ඉතින් මේක තමයි ලෝකයේ තියෙන ලොකුම කාලතුවක්කුව. ඉතින් මෙතන මේ විදිහට චූටි වෙලාවක් ඉඳලා අපි මේ කාලතුවක්කුව තියලා තියෙන එක වටේ ඇවිදින්න පටන් ගත්තා. ඉතින් මෙතන ලස්සන view එකක් තියෙනවා. ඈත පේනවා. ඉතින් අපි පොඩ්ඩක් view එක බලමු. අර ජල් මහල් එක ඈත පේනවා. වලට පේනවද දන්නේ නැහැ අන්න අර හරිය. පස්සේ පියාව පාර අහිංසක මමත් ඉන්නවා.
ඉතින් මෙන්න මේ බලකොටුව මේ විදිහට කවුලු තියෙනවා. ඔයාලා දන්නවද මේ කවුලු මොනවටද හදලා තියෙන්නේ කියලා? දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි කතා වුණේ මේ කවුලු වලින් එයාලා සතුරන්ට වෙඩි තියන්න ඇති කියලා. ඔය පොඩි පොඩි කවුලු වලින් අර තුවක්කුවේ අර ඉස්සරහ කෑල්ල දාන්න පුළුවන්නේ. ඔයාගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් කොහොම හරි මෙතන ටික වෙලාවක් ඉඳලා ආවෝ අපි පල්ලෙහාට එන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ පාත් එකේ තමයි අපි යන්න හිතුවේ. අපි ආපු පාත් එක නෙමෙයි මේක වෙන පාත් එකක්. ඉතින් අපි මේ විදිහට ඉස්සරහට යනවා. අපිත් එක්ක යන්න. මේ යාලා මොන්නෙම මේ වතුර නේද? බොටල් බෝටල්. එහෙනම් මාගේ බිස්නස් අන්න යපනයින ගන්න පටන් ගන්න කිය. එක පටන් ගන්න ඊරානෙට දැන් වතුර දෙන්න හද. ඉරානට නෙමෙයි. අරාබියට. සෞදි බොරු නේද? ඇත්තද දන්නේ? ChatGPT එක නම් බොරු කියලා කිව්වේ. එහෙනම් බොරු. ඊරානෙට දෙන්න නේද රුමාවේ හැදුවේ. කොහොම හරි ආමේර් පෝට් එකේ තරම් සෙනග මේ පෝට් එකේ හිටියේ නෑ ඒ වෙලාවේ. ගොඩාක් හිටියේ කපල්ස්. ඉතින් ගොඩක් කපල් කිව්වට ඉතින් කපල් 4-5 තමයි හිටියේ. ෆැමිලිස් දෙකක් විතර දැක්කා අපි. ඊට අමතරව නම් ඉතින් ගොඩක් කට්ටිය හිටියේ නෑ මේ හරිය. ඉතින් ඔයාලත් ජයපුර එනවා නම් ඔයාලට මේ බලකොටුවට එන්න පුළුවන්. මොකද නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ඉතින් දැන් අපි ආපහු මේ පාත් එකේ ඉස්සරහට යන්න පටන් ගත්තා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තව තියෙනවා වීඩියෝ එක. මම ඉතින් කලින්ම කියලා තියන්නේ ඉතින්. ඔයාලා කමෙන්ට්ස් දාන්නේ නැහනේ කවුරුත්. ඉතින් ඔයාලගේ අදහස් තමයි මේ වීඩියෝ මට තවදුරටත් හොඳට එඩිට් කරන්න උදව් වෙන්නේ. වීඩියෝ කරන්නත් උදව් වෙන්නේ. ඉතින් මට ඔයාලගේ අදහස් කමෙන්ට් විදිහට දාන්න. අනිත් එක අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මෙන්න මේ කොඩි කණුවක් ගාවට තමයි දැන් යන්නේ. ඔයාලට ඉස්සරහා පේනව නේද කණුවක් හිටවල ඒක උඩ කොඩියක් දාලා තියෙනවා. ඇත්තට මේක අර පාට දේදුණු කොඩියක් තමයි තිබ්බේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඒරියා එකට ආවා. මේ අර මං කලින් කිව්වේ කපල්ස් එනවා කියලා. ඔයාලට පේනව නේද අර හાર્ට් ඇදලා තියෙනවා. ඕකේ. නමුත් කොඩලා තිබ්බා. ඉතින් ওই වගේ සීන් එකක් තමයි ඒ හරිය එතන තිබ්බේ. ඉතින් අදට අපේ බලකොටු සංචාරය මේ විදිහට මම ඉවර කරන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ජයපුර වල තවත් විශේෂ තැන් කීපයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතාගෙන ඉන්නවා. දිගටම වීඩියෝස් බලන්න, ලයික් කරලා, කමෙන්ට් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මෙතන තියෙනවා වෝටර් රිසර්වේෂන් එකක්. ඉතින් එතන ඇතුළටත් මම ගිහිල්ලා බැලුවා. මෙතන වතුර ටෑන්ක් එකේ එකතු කරලා එයාලා මුළු බලකොටුවටම පාවිච්චි කරන තැනක් කියලා තමයි අර ලොකු බෝඩ් එකක් තිබ්බ. ඒකේ ගහලා තිබ්බේ. ඉතින් අනිත් දෙන්න ආයෙ මම ඔළුවට මෙහෙම ඔළුව දාලා බැලුවා. මට එහෙම ලොකුවට මුකුත් පෙවුනෙත් නෑ මෙතන. ඉතින් කොහොම හරි ඔයාලා මේ ජයපුර එනවා නම් මේ බලකොටුව කෙසේ වෙතත් ආමේර් බලකොටුවයි නාර්ගහ බලකොටුවයි කවර් කරන්න try කරන්න. අදට ඉතින් වීඩියෝ එක ඉවරයි.